අයිබෝන් පර්ෆියුම් ස්වාධීනත්ව YouTube channel එකේ අද මාතෘකාව වෙන්නේ මොන්ක්ලෙයර් කියන ෆැෂන් හවුස් එක. මොන්ක්ලෙයර් කියන ෆැෂන් හවුස් එක මේන්ලි ඩිසයිනර් බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ ෆැෂන් හවුස් එකක් හැටියටත් ඒ වගේම පර්ෆියුම්ස් ප්‍රොඩියුස් කරන බ්‍රෑන්ඩ් එකක්. මේක ඉටලියන් බ්‍රෑන්ඩ් එකක් නිසා මම හිතුවා මේක ලංකාවේ දේශගුණයට සහ ලංකාවේ අයට affordable perfume බ්‍රෑන්ඩ් එකක් වෙන බැවින් මේක උඹලොට ගේන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අන්බොක්සින් එකට යන්න. ඉතින් මම මුලින්ම සඳහන් කරන්න ඕනේ සේව මතක් කරන්න ඕනේ ජයරංග මායදුන්නේ. ඒ අයියට බොහොමත්ම ස්තුතියි මම වෙනුවෙන් මේ පර්ෆියුම් එක රිසර්ව් කරගත්තට. ඒ කියන්නේ මිලදී අරගෙන මම වෙනුවෙන් ඒක තියාගත්තට. මොකද මේ පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකේ මොන්ක්ලෙයර් කියන රේන්ජ් එකේ සන්රයිස් පෝරෝම් කියන වර්ගෙන් අන්තිම බොක්ස් එක තමයි මේ ඔයාලට පේන්නේ. මේකේ පොඩි ඩැමේජ් එකක් තිබ්බ නිසා තමයි මේක සෙල් වෙලා නැත්තේ සහ මේකේ ටෙස්ටර් එක තිබ්බේ නැහැ ඒ වෙද්දි. ඉතින් 100 euros වගේ පොඩි ගානකට මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගහන පර්ෆියුම් එකක් කොයි වගේද කියලා ඔයාලට ගේන්න තමයි අද දවසේ වීඩියෝ. සන්රයිස් පෝරෝම් අන්බොක්සිං එක ඔයාලට. මෙහෙම තමයි සන්රයිස් පෝරෝම් බොක්ස් එක එන්නේ. ඇත්තටම කිව්වොත් මේ ෆීලින් එක ටච් කරාම මේක එම්බෝස් එකක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මේක ස්ටිකර් එකක් වගේ ඔයාලට දැනෙන්නේ. නමුත් අර රෙදි වලින් මහපු ක්වොලිටි එකක් වගේ තමයි මේක ෆීල් වෙන්නේ ඔයාලට. ඉතින් මේක තමයි බොක්ස් එක. මොන්ක්ලෙයර් කියලා ගහලා තිනවා. මැට් ෆිනිෂ් එකක් වගේ ෆීල් එකක් දැනෙන්නේ ඔයාලට. initially eau de perfume concentration එකක් නිසා මොන්ක්ලෙයර් ගහලා තිනවා. සහ මේක තමයි එහෙනම් මෙන්න බෝතලේ දැන් කියලා ගහලා තිනවා. මේක තමයි ඔයාලට presentation wise හම්බ වෙන බෝතලේ. මේක හරි ක්ලාසි එලිගන්ට් ෆිනිෂ් එකක් යන්නේ. try කරලා බලමු. wow ඔයාට මැචුවර් ලක්ෂරි ෆ්‍රේග්‍රන්ස් එකක් ඕනේ කියලා හිතෙනවා නම් ඩියෝ සවාජ් වගේ මෙන්න මේ පර්ෆියුම් එක සන්රයිස් පෝරෝම් එක මොන්ක්ලෙයර් බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලා මිලදී ගන්න. ඒකේ ප්‍රයිස් එක 35000 ගණක් වුණේ ලංකාවේ මුදලින්. නමුත් ඔයාලට ඊට අඩුවට ගන්න පුළුවන් නම් ඔයාලා ඒ මුදලට අසරලන විදිහේ පර්ෆියුම් එක පර්චේස් කරන්න. මොන්ක්ලෙයර් බ්‍රෑන්ඩ් එකේ මේ සන්රයිස් පෝරෝම් කියන ෆ්‍රේග්‍රන්ස් එක හරියටම ඩියෝ සවාජ් එකේ EDT ස්මෙල් එක EDP කන්සන්ට්‍රේෂන් එක කිව්වොත් මම වැරදි නෑ. මේක ඉනිෂියලි ස්මෙල් කරන කෙනාට දැනෙන්නම ඩියෝ සවාජ් එකේ ඒ DNA එක. හැබැයි ඩ්‍රයි ඩවුන් එකේ ඔයාට දැනෙන්නේ ආෆ්ටර් ෂේව් වයිබ් එකක්. ඒ කියන්නේ ඒ ආෆ්ටර් ෂේව් වල තියෙන සැරගතිය ඒ සැරගතියත් එක්ක ඩියෝ සවාජ් එකේ DNA එක මික්ස් වෙලා වගේ තමයි ඔයාට දැනෙන්නේ. මම highly recommend කරනවා මේ fragrance එක office use කරන්න සහ මං හිතන්නේ casual night out එකකට කියන්නේ එළියට party එකකට යන වෙලාවකට වගේ මේක use කරොත් හොඳයි කියලා. අනිත් එක මම මේක initially unbox කරපු නිසා මට ලොකු comment එකක් දෙන්න බෑ. නමුත් මම මේකේ post එකක් අනිවාර්යෙන් YouTube channel එකේ Instagram එකේ TikTok එකේ දාන්නම්. දවස් 7ක් විතර මම මේක use කරන්න ඕනේ. ස්වාධීනත්වය කියන වචනෙට ගරු කරලා මම මේකේ හරි user experience එක ඔයාලට ගේන්න. ඒ වගේම මම මේක දැන්ට පැත්තකින් කියන්න. මට මේකත් එක්ක හම්බුණා sample kit එකක්. ඉතින් දැන් මේ unbox කරගත්තේ මම මොන්ක්ලෙයර් එකේ මට හම්බෙච්ච sample pack එක. වැඩි විශේෂත්වයක් නැහැ. මේ මොන්ක්ලෙයර් logo එක තියෙනවා. ඊට අමතරව මෙතන ඔයාලට සඳහන් වෙනවා 7.5 ml වලින් දෙකක් තමයි මෙතන include වෙන්නේ.
පර්ෆියුම් සාම්පල් හැටියට අන්බොක්ස් කරගත්තාම ඔයාලට මේ වගේ බොහෝම හුරතල් බොහෝම චූටි පර්ෆියම්ස් දෙකක් බලාගන්න පුළුව ට්‍රබල් සයිස් එකක් මොන්ක්ලය ලෝගෝ එකක් මෙතන සඳහන් වෙනවා ඇනිත් එක ඒ දෙකමත් ඒ විදියට තියෙනවා මේ දෙකේ ෆ්‍රේග්‍රන්ස් රිවිව් එකක් ඔයාලට පෝස්ට් එකකින් දාන්නම් මොකද මට ඇත්තටම මේක ගැන අවබෝධයක් ගන්න මේ වෙලාවේ බෑ මොකද මම සන්රයිස් එක පාවිච්චි කරලා තියෙන නිසා මේ දෙකේ වෙනස සහ මේ දෙකේ ක්වොලිටි එක ඔයාලට වෙනම වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක එන්ජොයි කරා නම් මතක තියාගන්න මේ පර්ෆියුම් ස්වාධීනත්වය කියන YouTube channel එකෙන් ඔයාලට එදිනෙදා හම්බ වෙන දකින පර්ෆියුම් බ්‍රෑන්ඩ්ස් ගේන නෙමෙයි ફોකස් කරන්නේ. විශේෂයෙන්ම උංගොල්ලෝ දන්නේ නැති, අහලා නැති නමුත් ලංකාවේ available තියෙන වෙනත් බ්‍රෑන්ඩ්ස් affordable සහ ඔයා ගෙවන මුදලට සල්ලන විදිහේ පර්ෆියුම් බ්‍රෑන්ඩ්ස් ගේන තමයි මේ YouTube channel එක තියෙන්නේ. ඉතින් පර්ෆියුම් කලෙක්ටර් කෙනෙක් enthusiast කෙනෙක්ගේ point of view එකෙන් තමයි මේ YouTube channel එක මම කරගෙන යන්නේ. නැවත හම්බ වෙනතුරු සුබ දවසක්.